යාළුවනි මම ගම්මානේ පහු කරගෙන කැලෑව ඉස්සරහට දිගටම ආවා. ආවට පස්සේ මට හම්බුනේ කැලෑවේ කෙළවර. එතනින් එහාට මං දැක්කේ මඩවගුරු ගස්කෝලන් කඩාගෙන වැටුණු අద్භූත සද්දවලින් පිරුණු පාළු පාරක්. ගම්මානේ කට්ටිය මට මේ ගැන කිව්වට මං හිතුවේ නැහැ මේ වගේ අద్භූත පාළු පාරක් මට හම්බ වෙයි කියලා. මගේ හිතේ පොඩි බයකුත් ඇති වුණා මේ පාරේ යන එක ගැන. නමුත් මං හිතට ශක්තිය අරගෙන පාළු පාර දිගේ යන්න පටන් ගත්තා. මං දැන් මේ පාළු පාර දිගේ ගොඩක් දුර ඉස්සරහට ආවා. ඒ තාම අවසානයක් වෙන්න තිබුණේ නැහැ. කාත් කවුරුත් වෙන්නත් නැහැ. අහන්න කවුරුත් නැහැ. තිබුණේ අద్භූත සද්දයි ගිනිගත් ගස් කොළණිය විතරයි. තව ටිකක් දුරට මන් ඉද්දී මන් දැක්කා මඩ වගුරු වලින් පෙන බුබුලු දානවා ටික ටික. ඒ බුබුලු දාන එක වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ මන් දැක්කේ මගේ ඇස් අතහ ගන්න බැරි භයංකාර මහ පුදුම දෙයක්. මොකද්ද දන්නවද යාළුවනි? ඒ මඩ වගුරු අස්සෙන් කැතමක් ඇත දරුණු යක්ෂයෝ මතුවෙන්න පටන් ගත්තා. මං අශ්වයාත් එක්ක හයියෙන් ඒ පාරේ දිගටම එන්න ගත්තා. ඒත් යක්ෂයෝ තනින් තන මතුවෙනවා. තව යක්ෂයෝ ටිකක් මගේ පස්සෙනුත් එනවා. මට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි වුණා. එන්න එන්න රැත් වෙනවා. මතුවෙන්න ගන්න යක්ෂයෝත් වැඩි වෙනවා හොඳටම. මට තනියම සටන් කරන්න විදිහකුත් නැහැ. මෙච්චර යක්ෂයෝ ගොඩක් එක්ක. ඒත් එක්කම සුදු පාට කුණ්ඩයක් තියෙන සුදු ඇඳුමක් ඇඳගත්ත සුරු ධූතිකාවක් වගේ කෙනෙකුයි සුදු බල්ලෙකුයි මගේ උදව්වට ආවා. ඊට පස්සේ අපි තුන්දෙනාම යක්ෂයන්ට පහර දීදී මඩවගුරු පහු කරන් ඉස්සරහට ගියා. මගේ උදව්වට ආව ගෑනු කෙනා කිව්වා ඉස්සරහා කැලයක් තියෙනවා. ඉක්මනට ඒක ඇතුළට යන්න කියලා. මං දැක්කා මඩවගුර අවසන් වනවාත් එක්කම ලොකු වනාන්තරයක් තියෙනවා. මං ඒ පැත්තට ඉක්මනටම ගියා. සුදු වැදගත්ත ගැහණු කෙනයි බල්ලයි දෙන්නත් මගේ පස්සෙන්ම ආවා. කොහොම හරි අපි තුන්දෙනා කැලේ ඇතුළට ආවා. ඊට පස්සේ ගෑනු කෙනා මගෙන් ඇහුවා ඇයි ඔයා මේ පාළු මඩවගුරු තියෙන පැත්තෙන් ආවේ? කොහේ ඉඳන්ද කාව හොයාගෙන දාවේ කියලා. මං කිව්වා මං මඩවගුර හම්බෙන්න කලින් තියෙන ගම්මානේ ඉඳන් ආවේ. ඒ ගමේ මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඒකට සාධාරණයක් කියලා ගන්න රජතුමාව හම්බෙන්න යන ගමන් කියලා. ඒ ගැනු කෙනා hina වෙලා කිව්වා කලින් මේ වගුර හරහාව කිසිම කෙනෙක් පණ පිටින්නම් ගිහින් නැහැ කිව්වා. ඔයාගේ වාසනාවට තමයි ඔයා බේරුනේ කියලා කිව්වා. මට හීන් දාඩියක් දැම්මා. අපි ටිකක් දුර ඔහොම කතා කර කර යනකොට අපිට ලස්සන පොකුණක් හම්බුණා. ඒ තැන අපි ටිකක් මහන්සියට නතර වෙලා මුණ පොඩ්ඩක් හොදගෙන වතුර ටිකක් එහෙම බීවා. පොඩ්ඩක් වෙලා ඉතලා අපි නැවතත් ගමන ආරම්භ කරන්න පටන් ගත්තා. මොකද ගෑනු කෙනා මට කිව්වා මේ ඝන වනාන්තරයේ දුෂ්ට මායාවල් තියෙනවා. රෑ වෙන්න කලින් එයා ඉන්න ගමට ය아가න්න ඕනේ. ඉතින් අද දවසේ ඉඳලා ඔයා හෙට උදේම ඔයාගේ ගමන පටන් ගන්න කියලා. ඒ නිසා අපි ගමන ඉක්මන් කරා. ඔහොම යනකොට මං ඇහුවා කොහොමද ඔයා මෙච්චර හොඳට සටන් කරන්න ඉගෙන ගත්තේ කියලා. එයා කිව්වා මම පොඩි කාලේ ඉඳන් සටන් කරන්න ආසයි. මොකද අපේ ගමටත් ඉඳලා හිටලා ඔය දුෂ්ට රජතුමාගේ යක්ෂයෝ ටික එනවා. උන් එක්ක සටන් කරන්න ඕන නිසා මම පොඩි කාලේ ඉඳන් සටන් ඉගෙන ගත්තා කියලා. මේ ගෑනු කෙනාගේ නම තමයි ලිලි. බල්ලාගේ නම තමයි රොමි. කොහොම හරි අපි ටික ටික මේ ලස්සන වනේ මැදින් ලිලිගේ ගම වෙත ලං වුණා. ඇස් අදහ ගන්නත් බැරි වුණා මට. මොකද මේ ගම ගැන කිව්වොත් ෆැන්ටසි ෆිල්ම් වල තියෙන ලස්සන ගම්මානයක් වගේ තමයි මම දැක්කේ. අපි ලිලිගේ ගමට ආවා. ආවට පස්සේ ලිලි ගමේ හැම කෙනෙකුටම මාව අඳුන්වලා දුන්නා. එයාලට මන් ගැන සියලු විස්තර කිව්වා. ගමේ අය ගොඩාක් සතුටු වුණා මාව දැක්ක එක ගැන. මාත් එයාලා හැමෝම එක්ක කතා බහ කළා. ඒ වගේම ලිලි මට එයාලගේ ගමේ තියෙන ලස්සන සුන්දර හැම තැනක්ම පෙන්නුවා. තව හෙට යන්න ඕන මාර්ගයේ කෙටි තැන් භයානක ස්ථාන පිළිබඳ සීළු විස්තර කියලා දුන්නා. තවද මට කන්න බොන්න ආහාර පාන නොඅඩුව ලබා දුන්නා. කොහොම හරි එදා දවසේ ඉක්මනටම ගෙවිලා ගියා. මං ගොඩක් සතුටු වුණා ලිලිලගේ ගමේ කට්ටියත් සමග ඒ හිටපු කෙටි කාලය ඇතුළේ. අනිත් දවසේ උදා වුණා. මං උදේන්ම මගේ ගමන යන්න තීරණය කළා. ලිලි රොමි ඇතුළුව ගමේ කට්ටියම ගම දෙපස රැස් වෙලා බලා හිටියා මගෙන් සමුදෙනතුරු. මම මේ සීලු දෙනාට ස්තුති කරලා
ඔවුන්ගෙන් නික්ම යාමට සූදානම් වුණා. නැවතත් මගේ ගමනාන්තය බලා වනේ මැදින් මගේ ගමන ආරම්භ කළා.